කියන 1914 තමයි මේ අය පළවෙනි තෙල් නිදිය තෙල් ලිඳ හොයාගන්නේ. ඒ කියන්නේ සුමාක්වන් කියන තෙල් ලිඳ හොයාගන්නවා. ඒ හොයා ගැනීමත් එක්ක 1914 දී මේගොල්ලන්ගේ කෘෂිකාර්මික ජීවිතය කාර්මීකරණයට මාරු වෙනවා. ඒ කාලේ මේ රාජ්‍ය පාලනය කරේ ජුවන් විසෙන්ට් ගෝමස් කියන ඒකාධිපතිත්වයක් දරපු කෙනෙක්. ඔහු ඒ වෙලාවේ තෙල් ලිඳ හොයාගත්තට පස්සේ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය සමාගම් වලට ආයෝජනය සඳහා රට විවෘත කරනවා. එතකොට එතනදී බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ආයෝජකයන් තමයි ඇවිල්ලා වෙනිසියුලාවේ මේ තෙල් කැණීම් කරන්නේ සහ ඒ අපනයනය කරලා ඒ ආදායම ලබා ගැනීම ඔවුන් කරනවා. ඊට පස්සේ දශක ගණනාවක් තිස්සේ හමුදා කුමන්ත්‍රණ තිබුණා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අරගලත් මේ රාජ්‍ය තුල තිබුණා. පැවතුණු ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා 1958 දී වෙනිසියුලා රාජ්‍ය ඒකාධිපති පාලනයෙන් අවසන් කරලා ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත්වීමක් සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී ඒ රටේ තිබිච්ච ප්‍රධාන දේශපාලන පක්ෂ එකට එකතු වෙලා ජුන්ටෝ ෆිජෝ කියන ගිවිසුමට එළඹෙනවා. මේ ජුන්ටෝ ෆිජෝ කියන ගිවිසුමේදී කියන්නේ කවුරු බලයට ආවත් ඒ රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සහ තෙල් ආදායම කොහොමද කළමනාකරණය කරන්න ආකාරය පිළිබඳ එකඟතාවයකට එළඹීමක් සිද්ධ වෙනවා. මේක රටේ හොඳ ප්‍රවණතාවක් බවට පත් වෙනවා. දේශපාලන පක්ෂ බලය හුවමාරු වෙනවා. බලය හුවමාරු වුණත් ඒ අය යම්කිසි ප්‍රධාන දේශපාලන පක්ෂ එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා මේ පුන්ටෝ ෆිජෝ කියන ගිවිසුමත් එක්ක. පුන්ටෝ ෆිජෝ ගිවිසුමේදී ඉදිරියේදී කවුරු බලයට ආවත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ස්ථාවරව පවත්වාගෙන යන්නත් ඒ වගේම තෙල් ආදායම කළමනාකරණය කර ගැනීම පිළිබඳවත් ඔවුන්ගේ එකඟතාවයකට එනවා. එතකොට 1960 සහ 70 දශකවල වෙනිසියුලාව සලකන්නේ ලතින් ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පහන්ටැබ මූලස්ථානයේ කේන්ද්‍රය විදිහට වෙනිසියුලාව සලකනවා. ඒ තරම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනිසියුලාවේ 1960 සහ 70 දශකවල පවතිනවා. 1973 අරාබි ඊශ්‍රායෙල් යුද්ධයත් එක්ක ලෝක තෙල් මිල ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඒ තෙල් මිල ඉහළ යාම වැඩිවීමත් එක්ක මේ රටට ගලා එන ආදායම වැඩි වෙනවා. ඒක ආදායම ගලා ඒමත් එක්ක ඒක පුද්ගල ආදායම වැඩි වෙනවා. GDP එක දරදේශීය නිෂ්පාදිතයෙන් එන ආදායම, ඒ වගේම රටේ භෞතික සංවර්ධනය ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ගොඩනැගිලි තැනීම, පාරවල් තැනීම, මේ වගේ දේවල් 73 ඉඳන් 80 දශකයේ විතර වෙනකම් මේ අය ඉතාම ශීඝ්‍රයෙන් භෞතික සංවර්ධනය, ගොඩනැගිලි වගේ දේවල් අත්පත් කරගන්නවා. ඒ නිසා මේ අයගේ බොහෝ පිරිසකට ධනවතුන්ට මේගොල්ලන් අති සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. සාමාන්‍යයෙන් මේ රාජ්‍යයේ පිරිස් හඳුන්වනවා අර ඉහළ සන්නාමයක් සහිත ඉහළ වටිනාකමක් සහිත භාණ්ඩ පරිභෝජනය කිරීමේ ඉහළ කැමැත්තක් දැක්වුවා කියන කාරණේ. ටාබාටෝ ඩැමිඩෝස් කියලා ස්පාඤ්ඤ භාෂාවෙන් හඳුන්වන යම් කිසි ආකාරයක ඒ ඉහළ මිලක් දරන්න වුණත් ඒක ඊටාම ලාභයි. ඒකෙන් මට දෙකක් දෙන්න කියලා කියනවා වගේ. ඒ කියන්නේ අති සුඛෝපභෝගී භාණ්ඩ, ඉහළ සන්නාමයක් සහිත භාණ්ඩ දැඩි කිසිම සිතා බැලීමකින් තොරව මේ අය වියදම් කරනවා. ඒ වියදම් කිරීමේ හැකියාව තියෙනවා මේ අයට. ඒ නිසා මේ අයගේ බහුතර සැලකිය යුතු පිරිසකගේ ජීවිත ඊටාම සුඛෝපභෝගී ජීවිත බවට පත් වෙනවා.
ඒකට 1980 දී තෙල් මිල පහළ යාමක් සිද්ධ වෙනවා. ඒ තෙල් මිල පහළ යාමත් සමගම ණය බර වැඩි වෙනවා. එතකොට ඒකට හේතුව තමයි මේ අය මේ වෙද්දී අර තෙල් අ, අපනයනයෙන් ආදායම් ඉපෙව්වට තමන්ගේ රට තුල කර්මාන්ත ඇති කිරීම සඳහා උත්සාහයක් දරලා නැහැ. ඒකත් එක්ක 1983 පෙබරවාරි 18 වෙනිදා බ්ලැක් ෆ්‍රයිඩේ දවසක වෙනිසියුලාවේ මුදල් ලේඛකය කියන බොලිවියර් අ, ප්‍රථම වරට විශාල ලෙස අවප්‍රමාණය වෙනවා. ඒ අවප්‍රමාණය වීමත් එක්ක මේ අය හුරු වෙලා හිටියේ අතිසුකෝපභෝගී ජීවිතයක් ගත කරන්න. එතකොට දුප්පතුන් සහ පොහොසතුන් අතර පවතින ආදායම් විෂමතාවය, ආදායම් පරතරය ඊටාම වේගයෙන් ඉහළ යනවා. ඒ ඉහළ යාමත් එක්ක කඳුකරයේ ඉහළ ප්‍රදේශවල පොහොසතුනුත් කඳුකරයේ පහළ කඳු බෑවුම්වල රැන්ඩෝස් කියලා හඳුන්වන මුඩුක්කු ඉදිවීමත් විශාල වශයෙන් වැඩි වෙනවා. කියන්නේ මුඩුක්කු අඩු ආදායම්ලාභී ජනතාවගේ ප්‍රතිශතය ඔවුන්ට ජීවත් වීමේ හැකියාව පිළිබඳ ප්‍රශ්නය මතුවෙනවා මේ කාලය වෙනකොට. මේ தත්ත්වය තුළ වෙනිසියුලාව විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දෙමින් පවතිනවා. ඒකත් එක්ක 1992 දී හියුගෝ චාවෙස් හමුදාවේ හිටපු පැරෂුට් බටයෙක්. ඔහු ගුවන් හමුදා පැරෂුට් බටයෙක්. ඔහු තමන් හමුදා කුමන්ත්‍රණයක් කරනවා. ඒ හමුදා කුමන්ත්‍රණය කොහොමවත් අසාර්ථක වෙනවා. නමුත් 1998 දී ඔහු මහා මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී විදියට පවත්වූ මහා මැතිවරණයකදී ජයග්‍රහණය කළ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඒ වෙලාවේ ඔහු රාජ්‍යයේ නම වෙනිසියුලානු බොලිවේරියානු ජනරජය කියලා වෙනස් කරනවා. ඒ වගේම ඔහු පියවර ගන්නවා ජනතා සහභාගීත්වය රාජ්‍ය පාලනයේ ක්‍රියාකාරකම් සඳහා ජනතා සහභාගීත්වය වැඩි කිරීම සඳහා. ඒ වෙනකොට පැරණි දේශපාලන ප්‍රභූන් පන්ති අත තිබිච්ච බලය තමන්ගේ අතට කේන්ද්‍රගත කරගන්න මොහු උත්සාහ කරනවා. එක පැත්තකින් ඔහු ජනතාවාදී නායකයෙක් වෙනවා. ඒකට හේතුව වෙන්නේ ඔහු සමහර ඉරිදා දවස්වල ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන්වල සජීවී වැඩසටහන්වල ඔහු පෙනී සිටිනවා. ඒ පෙනී සිටලා ඒ වයින් ෂණිකව ජනතා ගැටලු වලට පිළිතුරු ලබා දෙනවා. ඒ වගේම ජනතා සහභාගීත්වය වැඩි කිරීම සඳහා ඔහු ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් ගන්නවා මේ පාලන තන්ත්‍රය සඳහා. අනිත් පැත්තෙන් ඔහු ජනාධිපතිවරයා වටා සියලු බලතල කේන්ද්‍ර කරගන්න සහ තිබිච්ච සම්පත් කේන්ද්‍ර කර ගැනීම සඳහා යම්කිසි උත්සාහයක් දරනවා. මේ නිසා ඔහු එක පැත්තකින් ජනතා හිතවාදී නායකයෙක් වෙන අතරෙම අනිත් පැත්තෙන් බලය කේන්ද්‍ර කරගත් අර්ධේකාධිපති ස්වරූපයේ ක්‍රියාකාරකලයේදී චාවෙස් ජනාධිපතිවරයා වෙනිසියුලාවේ රජයට අයත්ව තිබුණු පෙට්‍රෝලියම් සමාගම PDVSA කියලා හඳුන්වනවා. පෙට්‍රෝලස් ඩි වෙනිසියුලා ස්ටේට් ඕන් කම්පැනි. එතකොට මේ කම්පැනිය ස්වාධීනව ක්‍රියාත්මක වෙච්ච ආයතනයක්. 2002 සහ 2003 අතර කාලයේදී වෙනිසියුලාවේ ඇති වෙනවා මේ ලොකු මේ ගෑස් කම්පැනිය මේ තෙල් කම්පැනිය තුල වැඩ වචනයක් ඇති වෙනවා වසරක වගේ කාලයක්. මේක අවසානයේදී ජනාධිපතිවරයා PDVSA කියන ආයතනය තමන් යටතට පවරා ගන්නවා. තමන් යටතට පවරා ගැනීම විතරක් නෙමෙයි ඔහු එහි සේවය කරපු දීර්ඝ කාලයක් සේවය කරපු ඉංජිනේරුවන් ඇතුළු සියලු පළපුරුදු කාර්ය මණ්ඩලයේ 18000ක් විතර එකෙන් ඉවත් කරනවා. ඉවත් කරලා තමන්ට පක්ෂපාත නිලධාරීන් දේශපාලනිකව තමන් එක හිතවත් වෙච්ච අය ඒකට පත් කරගන්නවා. එතකොට එතනින් අකාර්යක්ෂමතාවය සහ දූෂණය ඇතිවීම ආරම්භ වෙනවා ඒකත් එක්ක. ඒ වගේම ඔහු මේ තෙල් ආදායමෙන් ලබා ගනිපු ආදායමෙන් විශාල ප්‍රමාණයක් වැය කරන්නේ
ජනප්‍රිය සමාජ සුබසාධන වැඩසටහන් වලට නිවාස තනාදීම ඒ වගේ දේවල් වලට ඔහු යොමු කරනවා. රටේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඒවා භාවිතා කිරීම ඊතරම් දුරට ඔහු සිදු කරන්නේ නැහැ. එතකොට 2000 දශකයේ වෙනකොට මේ தત્ත්වයේ යම්කිසි ආකාරයකට වෙනසකට ලක් වෙනවා. ඒ කියන්නේ බොරතෙල් වල මිල ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඒ මිල ඉහළ යාමත් එක්ක මොවුන් විශාල වශයෙන් ආදායම් ලබනවා. ඒ ආදායම් ලැබීමත් එක්ක නොමිලේ ආහාර, නිවාස සහ අධ්‍යාපනයට විශාල පහසුකම් ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ වගේම ඔහු කියුබාවෙන් වෛද්‍යවරුන් ගෙන්වාගෙන සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කරනවා. සෞඛ්‍ය සේවය නවීකරණය කරනවා. අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපකරණ ගෙන්වලා ඒ විදිහට වෙනිසියුලාවේ සෞඛ්‍ය පහසුකම් ඉතාම වැඩි දියුණු තත්වයකට පත් කරනවා. ඒත් එක්කම මම ඉස්සෙල්ලත් කතා කරා වගේ ඔහු ගුවන් විදුලිය සහ රූපවාහිනී වැඩසටහන් කියන්නේ ඇලෝ ප්‍රෙසිඩෙන්ටි කියන වැඩසටහන තුළ සජීවීව මිනිසුත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා. උන්ගේ දුක් ගැනවිලි ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම, ක්ෂණික විසඳුම් ලබා දීම සිද්ධ කරනවා. මේ ආකාරයේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් කරපු චාවෙස් ජනාධිපතිවරයා මේ තත්ත්වය නිසාම ජනතාවගේ නායකයෙක් විදිහට ජනතාව හිතන්න පොළඹවනවා. ඒත් එක්කම ඔහු සියලු නිෂ්පාදන කර්මාන්ත පෞද්ගලික අංශයේ තිබිච්ච රජයට පවරා ගැනීමක් සිද්ධ කරනවා. එතකොට ඒ නිසා පෞද්ගලික ආයෝජකයින් රට හැර යාමක් සිද්ධ වෙනවා. ඒත් එක්කම චාවෙස් ජනාධිපතිවරයා ඇමරිකානු බල තුලෙන් බැහැර වෙච්ච රුසියාව සහ චීනයත් එක්ක සම්බන්ධතා උපාය මාර්ගික සම්බන්ධතා ගොඩනගා ගැනීම කෙරෙහි අවධානය යොමු කරනවා. ඔහු ඒ සඳහා කටයුතු කරනවා. රුසියාවෙන් නවීන අව්‍යායුධ ඒ වගේම ගුවන් යාන මිසයිල පද්ධති මේවා ලබා ගැනීම සඳහා මූලික පියවර තබන්නේ චාවෙස් ජනාධිපතිවරයා. ඊට පස්සේදී චීනයෙන් ඔහු ණය ලබා ගන්නවා. ඒ චීන ණය ලබා ගැනීමේදී ඔහු උගසට තියන්නේ අනාගත පරපුරට භාවිතා කිරීමට හැකියාව තිබුණු තෙල් සම්පත. එතකොට මේ අය විශාල වශයෙන් යැපෙන්නේ තෙල් සම්පත මත. ඒ තෙල් සම්පත මත යැපීමත් එක්ක අනිකුත් නිෂ්පාදන කර්මාන්ත නගා සිටුවීම සඳහා අවධානයක් යොමු කරන්නේ. ඔවුන් ස්වාභාවිකව විශාල සම්පත් ප්‍රමාණයක් හිමි රාජ්‍යයක් වුණත් එතනදී ඔවුන්ගේ වැඩිපුර අවධානය යොමු කරන්නේ තෙල් පිළිබඳව. ඒ නිසාම සහ දේශපාලන හෙංචයියන් මේ තනතුරු වලට පත් කර ගැනීම නිසා විශේෂයෙන්ම කම්පැනි වගේ අර්ධ රාජ්‍ය ආයතනවල මේ මං ඉස්සෙල්ලත් කිව්වාගේ PDVSA කියන ආයතනය ඇතුළු අනිකුත් රජයට පවරාගත් ආයතනවල ක්‍රියාකාරීත්වය සඳහා දේශපාලනික බොහෝ අනුග්‍රහයක දැක්වූ පිරිස්පත් කර ගැනීම නිසා ඒවායේ අකාර්යක්ෂමතාවයක් ඇති වෙනවා. ඒවා කඩාවැටීමක් සිද්ධ වෙනවා. මේවත් එක්ක එදිනෙදා අවශ්‍යතා විශේෂයෙන්ම ආහාරවල ඉඳන් සියලුම දේවල් ආනයනය කරන තත්වයට පත් වෙනවා. මේ తত্ত্বය ඊටාම බැරෑරුම් විදිහට පත් වෙන්නේ තෙල් මිල පහළ යන අවස්ථාවදී 2013 දී චාවෙස්ගේ අභාවය සිද්ධ වෙනවා. ඒ අභාවය සිද්ධ වීමත් එක්ක ඔහුගේ අනුප්‍රාප්තිකයා විදිහට පත් වෙන්නේ නිකොලස් මදුරේ. ඔහු බස් රථ කලින් හිටපු බස් රථ රියදුරෙක්, ඒ වගේම වෘත්තීය සමිති නායකයෙක්. මදුරේට මේ ණයබර ඔහුගේ හිස මත පැටවෙනවා. එතකොට වෙනිසියුලාවේ ආදායමෙන් 95% විතර තෙල් අපනයනයෙන් තමයි උපයගන්නේ. මදුරේට පැවරෙන්නේ හිස් භාණ්ඩාගාරයක් කියලා කිව්වොත් වැරදි නෑ. ඊට පස්සේ දූෂණ වලින් වංචා වලින් පිරී ගිහිපු පාලන ක්‍රමයක් තමයි ඔහුට පැවරෙන්නේ. පාලන තන්ත්‍රයක්, රාජ්‍ය පද්ධතියක් සහ අනිත් පැත්තෙන් මේ අවස්ථාව වෙනකොට තෙල් මිල පහළ ගිහිල්ලා තිබුණේ. ඒ නිසා ඔහුට මේ නිසා ඔහුට විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ විශේෂයෙන්ම තෙල් මිල මේ කාලය වෙනකොට ඩොලර් 100 ඉඳන් තෙල් බැරලයක මිල
ඩොලර් 30 දක්වා වගේ ප්‍රමාණයකට අඩු වෙනවා. එක කර්මාන්තයක් මත යැපීම නිසා සිද්ධ වෙච්ච අ, ආර්ථික කළමනාකරණය කර ගැනීමේ නොහැකියාව තමයි මේකෙන් පෙන්눔 කරන්නේ. ඔහු එතකොට මේ මුදල් තියෙන මුදල් හෝ වෙනත් ණය හෝ භාවිතා කළා ආර්ථික විවිධාංගීකරණයකට යන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු භාවිතා කරනවා මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම. 2018 වෙනකොට වෙනිසියුලාවේ උද්ධමන අනුපාතය 1,30,000ක විතර වගේ ඉහළ ප්‍රමාණයකට යනවා. එතකොට මිනිස්සු මුදල් සාමාන්‍යයෙන් කියන්නේ වෙනිසියුලාවේ ඒ වෙනකොට මුදල් ඒකකයේ වටිනාකමක් නැතුව පේමන්ට් වල පදික වේදිකාවල පවා මුදල් වීසි කරලා දාලා තිබුණා කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට පාන් ගෙඩියක් ගන්න විශාල මුදල් ප්‍රමාණයක් ලොකු බෑග් එකක සල්ලි අරගෙන යන්න වෙන තත්ත්වයටපත් වෙලා තිබුණා. එතකොට මිනිස්සු මේ මුදල් නෝට්ටු භාවිතා කිරීම වෙනුවට ඒවයින් යම් යම් වෙනත් අ, අත්කම් වගේ දේවල් කරන්න හුරු වෙලා හිටියා කියන එක කියනවා. ඒ කියන්නේ උද්ධමන අනුපාතය ඊටාම ඉහළයි. එක කර්මාන්තයක් එක ආදායම් මූලාශ්‍රයක් මත රැඳී සිටීම සහ අකාර්යක්ෂම ආර්ථික කළමනාකරණය තුළ සහ පාලන තන්ත්‍රය තුළ මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකට මේ කාලේ වෙනකොට මං කිව්වා කොයි වගේ තත්වයක්ද සෞඛ්‍ය සහ අධ්‍යාපනීය තත්වෙන් තිබුණේ කියලා. ඊට පස්සේ අ, මේ කාලේ වෙනකොට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මදු රෝගී පාලනයට විරුද්ධව ආර්ථික සම්පාදක පනවනවා. ඒ කියන්නේ ඔවුන් තෙල් මිලදී ගැනීම නතර කිරීම වගේ දේවල් තුලින් ආර්ථික සම්පාදක පනවල මේ රට පාලනය කිරීම සඳහා ආර්ථිකමය වශයෙන් පාලනය කිරීම සඳහා උත්සාහ දරනවා. කොට මේ වගේ තත්ත්වයක් තුල තමයි අ, දැනට පවතින තත්වයට පැමිණෙන්නේ මිනිස්සු මේ පවතින ගැටලුකාරී තත්වයන් එක්ක රට හැර යාම ජීවත් වීම සඳහා විශාල අරගලයක් සිද්ධ කරන උන් වෙනිසියුලාව ගැන වර්තමානයේ කතා කරනකොට කියන්නේ මිනිස්සු වැඩිහිටියන් සහ ළමුන් සමහර අවස්ථා බොහෝ වෙලාවට හෝටල් වලින් ඉවත දමන කෑම කුණුබක්කිය උස්සනවා ඒ සඳහා තරංගයක් පොරයක් තියෙනවා කියන තත්ත්වයට පැමිණලා තියෙන. එතකොට මෙන්න මේ වගේ පසුබිමක තමයි මේ රාජ්‍යාන්ත්‍රණය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ නොහැකියාව නිසා ඇතිවන තත්ත්වයන් දේශපාලන අනුග්‍රාහකත්වය අකාර්යක්ෂම පාලනය ආර්ථිකය විවිධාංගීකරණය කර ගැනීමට නොහැකි වීම ඒ වගේම සම්පත් භාවිතා කරලා නිෂ්පාදන කර්මාන්ත ඇති කිරීම සඳහා මැලිවීම කියන කාරණා තුල වෙනිසියුලාවේ වැසියන් මුක්ති විඳින තත්ත්වයන්. එතකොට වර්තමානයේ වෙනකොට වෙනිසියුලාවේ මේ ස්වාභාවික සම්පත් සාපයක් වෙලා කියලා මම මුලින් කිව්වා. චීනය රුසියාව එක්ක වෙනිසියුලාවේ තියෙන සම්බන්ධතාවය ඇමරිකාව දකින්නේ තමන්ගේ ආරක්ෂාවට, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විදියට. අනිත් පැත්තෙන් රුසියාව වෙනිසියුලාවට S-300 මිසයිල පද්ධති සුකෝයි චෙට්ටානා මේ වගේ දේවල් සයිබර් ආරක්ෂණ උපකරණ ලබා දීලා තියෙනවා. ඒ වගේම චීනය වෙනිසියුලාවේ සමාජ පාලන තාක්ෂණය පිළිබඳ කටයුතු සිද්ධ කරනවා ජනතාව නිරීක්ෂණය කිරීමට. ජනතාව රජයට පක්ෂපාතීද ආණ්ඩුවට පක්ෂපාතීද කියන කාරණය පිළිබඳ සොයා බැලීම සඳහා උන් භාවිතා කරනවා කාඩ්පත් ක්‍රමයක් තාක්ෂණය උපයෝගී කරගෙන නිපු පාදලෙන්ඩ් කාඩ් කියලා පීතෘ භූමියේ කාඩ්පත කියන එක මේ වගේ මේ තාක්ෂණය නිපදවන්නේ චීනයේ. එතකොට මේ ෆාදලෙන් කාඩ් එක තමයි ඩිසයිඩ් කරන්නේ මිනිස්සුන්ගේ පක්ෂපාතීත්වය මත ආහාර සලකලා මිනිසුන්ට දිලිඳු පුද්ගලයින්ට සහනිකුත් අයට ආහාර සලක ලබා දීම පිළිබඳ කාරණය තීරණය වෙන්නේ මේ වගේ තාක්ෂණයක් මත.
උට මිනිස්සු දැඩිව පීඩනයට පත්වෙච්ච ක්‍රමවේදයක් තියෙන්නේ. ඒ වගේම සමහර අවස්ථාවලදී චෝදනා එල්ල වෙනවා ඇමරිකානු GPS පද්ධතියට අහු වෙන්නේ නැතුව චීනය සහ රුසියාව සමග වෙනිසියුලාව තෙල් මුහුදේදී රාත්‍රී කාලයේ තෙල් හුවමාරුවක් කරනවා කියලා ක්‍රිප්ටෝ කරන්සි ක්‍රිප්ටෝ මුදල් වලට සහ රත්තරන් මගින් මේ දේවල් හුවමාරු වෙනවා කියන කාරණය. මෙන්න මේ වගේ පසුබිමක තමයි ඇමරිකාව වෙනිසියුලාව ආක්‍රමණය සිද්ධ කරන්නේ. කොහොම වුණත් එක රටක ස්වාධිපත්‍ය උල්ලංඝනය කිරීමක් කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදීද කියන කාරණය පිළිබඳ අපිට සලකන්න වෙනවා. අභ්‍යන්තරිකව ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. ඒ අභ්‍යන්තරික ගැටලුකාරී තත්ත්වයන් ඔවුන්ගේ පුරවැසියන් සහ දේශපාලන පක්ෂ විසින් විසඳා ගැනීම කළ යුතුවත් මෙතනදි සිද්ධ වෙන්නේ ඊට වැඩියේ ඊටාම භයංකාර දෙයක්. මේ වෙනකොට වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතු භාර ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි රැස්වීමක් ඉල්ලලා තියෙනවා මේ කාරණය පිළිබඳ සාකච්ඡා කරන්න. ඒ වගේම කියුබාව, චීනය, ඒ වගේම රුසියාව මේ ආදී රාජ්‍යයන් විශාල ප්‍රමාණයක් මේ වෙනකොටත් මේ ක්‍රියාව හෙලා දකිමින් තියෙනවා. එතකොට ලෝකේ 2026 අපිට ආරම්භ වෙන්නේ තවත් විශාල අර්බුදයක්, ලෝක දේශපාලනයේ අර්බුදයක් මතු කරමින් මේ දේශපාලන අර්බුදය ප්‍රතිඵල අපි වගේ කුඩා රාජ්‍යයන්ට ඉතාම දැඩිව බලපාන්න පුළුවන්. හේතුව තමයි මේ ගැටුමට මැදි වෙලා තියෙන්නේ ලෝකයේ තෙල් නිෂ්පාදනයේ තෙල් හිමිකම තියෙන විශාලම තෙල් හිමිකම තියෙන රාජ්‍යයන්. එතකොට රාජ්‍යයක් ඒ තෙල් නිදිවල ඒ තත්ත්වය නිසා බොර තෙල් මිල ඉහළ යාම කියන්නේ සමස්ත ආර්ථිකයටම අපේ වගේ රටවල් වල සමස්ත ආර්ථිකයටම ජන ජීවිතයටම සහ දේශපාලනික කාරණාවලදී දැඩිව බලපෑම් කරන්න පුළුවන් කියන කාරණය අමතක කරන්න බෑ. ඒ වගේම මේ සිද්ධියෙන් අපිට අපේ වගේ රාජ්‍යයන් කුඩා රාජ්‍යයන් වලට සංවර්ධනය වෙමින් පවතින කුඩා රාජ්‍යයන් වලට ලොකු පාඩමක් උගන්වනවා. දේශපාලන නායකින්ට මේක අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඉතාම හොඳයි. එහෙම නැත්නම් අපිත් මේ වගේම අනතුරුදායක තත්වයකට මුහුණ දෙමින් සිටිනවා කියන කාරණය අමතක කරන්න බෑ. වෙනිසියුලාවේ මේ තත්ත්වයට පත් වෙන්න හේතුව පිළිබඳව අපි සාකච්ඡා කරොත්